සෙව්වන්දි සෙව්වන්දි පොඩ්ඩක් එන්නකෝ මෙහාට. මේ එනව නෝනා. ඇයි නෝනා? මෙහෙන් වාඩි වෙන්නකෝ. අද අපේ අම්මා එනවා කියලා කිව්වා මෙහෙ. ඉතින් ඔයාව දැක්කහම අනම්මනම් කියන්න ගනි. හොඳ ළමයා වගේ දවස් දෙකකට වගේ යාළුවෙකුගේ ගෙදරට යන්න බැරිද? අම්මා ගිය ගමන් ඔයා එන්න. මම ඔයාට පණිවිඩයක් දෙන්න. පුළුවන්ද එහෙම? ඔව් මට පුළුවන් වෙයි. මම බලන්න. ඒ කියන්නේ මං දැන් මම යන්න වෙනවනේ. ඔව් අම්මා එද්දි හවස් වෙයි. ඊට කලින් යන්න වෙනවා. අනේ උනාට ඉතින් ඔයා හොඳට පරිස්සම් වෙන්න ඕනේ හොඳේ. අනම්මනම් කාලා දරුවට අගුණ වෙන විදිහට වැඩ කරන්න එපා හොඳේ. කල්පනාවෙන් වැඩ කරන්න. හරි නෝනා ඔයා බය වෙන්න එපා. මං ගිහින් එන්නම් එහෙනම්. තව බලන් හිටියොත් පරක් වෙනවනේ. මං දැම්මම යන්න. හරි. මහත්තයා නෝනා මට කියනවා දවස් දෙකකට ගෙදරින් යන්න කියලා. අම්මා එනවා කියලා. මොකද කරන්නේ? ඉතින් ඔයා මොකද්ද කිව්වේ? මං කිව්වා එහෙම කරන්නම් කියලා. මහත්තයා මොකද කියන්නේ? ඔයා එහෙම කියප එක හොඳයි. ඔයා එන්න කොහෙලා? ඔයා ඇවිල්ලා ඔෆිස් එකට එන්න එපා. ටවුමට ඇවිල්ලා මට කෝල් එකක් ගන්නකෝ. මං එතෙන්ට එන්න. හොඳමයි මහත්තයා. මං එහෙම කරන්න. හැබැයි ඉතින් මෙහෙමයි. දවස් දෙකම මට ඉතින් වත් එක්කම ඉන්න බැරි වෙයි. කොමුණොත් රැයට ගෙදර යන්න එපා. රැට ඉතින් වට තනියම තමයි ඉන්න වෙන්නේ. අවුලක් නැද්ද? තනියම ඉන්න තැනක නම් බෑ මහත්තයා. කවුරු හරි ඉන්න තැනක් නම් කමක් නෑ. නැත්තම් නම් තනියම ඉන්න බෑනේ. හරි මගේ යාළුවෙක්ගේ ගෙදර පුළුවන්නේ. එතකොට ඒගොල්ලොත් ඉන්නවනේ. හරිනේ දන්නේ නැහැ ඒ යාළුවව. මං එතෙන්ට ඔයාව එක්කන් යන්නම්කෝ. හරි මහත්තයෝ. එහෙනම් මං එන්න. ඉතින් දුවේ කොහොමද ජීවිතේ? තාමත් තනියමනේ. තනියම කියන්නේ? ඔය දැන් අම්මත් ඉන්නේ. මට තනියන්නේ නෑ. මං කිව්වේ එහෙම නෙමෙයි. දරුවෙක් මල්ලෙක් හදාගන්නේ නැද්ද? අනේ මන්ද අම්මා. මට අම්මා කෙනෙක් වෙන්න බැරිද දන්නේ. කෝ ඉතින් තාමත් දරුවෙක් හම්බුන්නේ නෑනේ මට. අනේ නිකන් හිටපන්. අපේ පරම්පරාවේ කාටවත් ළමයි නැති කෙනෙක් නෑ. හැමෝටම හොඳට ළමයි ඉන්නවා. ඔබට විතරක් නැති වෙන්න හේතුවක් නෑනේ. අනේ මන්දා. ඉතින් එහෙනම් නැත්තේ? ඉතින් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න එහෙම ගියේ නැද්ද? නෑනේ ඉතින්. මට එහෙම යන්න ඕනේ කියලා හිතුනේ නෑ. ඉන්නකෝ. මං තිසර පුතා ආවහම එයාට ඒ ගැන කියලා දෙන්න. දෙන්නෙක් ගිහිල්ලා හොස්පිටල් එකට ડોක්ටර් කෙනෙක්ව හම්බෙලා බලලා කාටද ලෙඩ තියෙන්නේ, මොකක් හරි ලෙඩක් තියෙනවද, ඇයි එහෙම වෙන්නේ කියලා ඒ හේතුව අහගන්න පුළුවන්නේ. එතකොට ඉතින් කරන්න ඕනි මොනවද කියලා ડોක්ටර් කියලා දෙනවනේ. එහෙම පොඩ්ඩක් බලමු. අද ඉතින් තාක්ෂණයේ දියුණුයිනේ. ඔය කොච්චරනම් ක්‍රම තියෙනවද දරුවෙක් හම්බ කරගන්න. ඔහොම ඉතින් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ. උඹලා ඉගෙන ගත්තු ළමයි නේද? ඉගෙන ගත්තා තමයි. ඉගෙන ගත්තා කියලා ඔය ඉගෙනුවේ අපිට. ඇයි බං උඹ තරහෙන් වගේ ඉන්නේ? තිසර පුතා උඹට එච්චර කැමති නැද්ද? මොන හරි ප්‍රශ්නයක් නුඹලා අතර? පිස්සු ධම්මා. කිසි ප්‍රශ්නයක් නෑ. දරුවෝ නැති එක තමයි. මං කිව්වා දරුවෙක් අරන් හදාගමු කියලා. ඒකටත් කැමති නෑ. දරුවෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් දැක්කත් එයාට තරහ යනවා. ඉතින් කොහෙද? එයා මං හිතන්නේ දරුවෝ හදන්න අකමැති ඇති. මාවත් ඉතින් වැඩි ගණන් ගන්නෙ නෑ. ගොඩාක් රැ වෙලා එනවා, උදෙන්ම යනවා. එයා
නිකන් දරුවෝ නැති හින්දා දුකෙන් ඉන්නවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම වුණත් එච්චර සතුටකින් නම් නෙමෙයි ඉන්නේ. එහෙනම් දරුවෝ නැති හින්දා වෙන්නේ නැති. හැබැයි ඉතින් උඹට හිම වෙන්න විදියක් නෑ. අනේ ඉතින් විදියක් නැති වුණාට දැන් එහෙම වෙලා තියෙන්නේ. මොනවද අම්මා මේ කතා කරන්නේ? මට නම් දැන් උඹ ගැන අහනකොටත් හිතට හරිනේ. හරි ඒකෙන් වැඩක් නෑ. අම්මා මේ පැත්තට එන්න හිතුවේ. එන්න හිතුවේ බං නිකන්. උඹ ඉතින් මගේ දරුවානේ. බලන්න එන්න හිතුණා. ඒකයි ආවේ. ඇයි හොඳ නැද්ද? ආවට නම් ඉතින් අවුලක් නෑ. ඒක හොඳයි. ඒ වුණාට ඉතින් මේ අහන ප්‍රශ්න තමයි මට වැඩි අල්ලන්නේ නැත්තේ. ඒ උඩාට ඉතින් ඒව අහන්න නැතුව බෑනේ. උඹලට හිතන්න බැරි නම් අපිට අහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නැත්තම් ඉතින් මං වගේ වයසට ගිහිල්ලාද මේ දරුවෝ හදන්න යන්නේ. මේ තරුණ කාලේ තමයි තමුන්ටත් හයිය තියෙන කාලේ දරුවෙක් හදා ගන්න ඕන. එකෙක් හරි ඉන්න ඕනේ බං පවුලකට. එතකොට ඉතින් දරුවෝ නැති අයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මොකද වෙන්නේ? දරුවෝ නෑ කී හිත ඉන්න එපා. ඒකට අදාළ කටයුතු කරපන්. ඉස්සෙල්ලාම දොස්තර කෙනෙක් ළඟ ගිහිල්ලා ලෙඩ තියනවද කියලා බලා ගන්න ඕන. ලෙඩක් මොකුත් නෑ කියලා කිව්වොත් ඊට පස්සේ මහත්තයව චෙක් කරන්න ඕනේ. මහත්තයටත් ලෙඩක් මොකුත් නෑ කිව්වොත් ඊට පස්සේ ඉතින් තමුන්ගේ වෙලාව බලන්න වෙනවා. වෙලාවෙත් මොකද්ද කියන්නේ කියලා බලන්න වෙනවා. එහෙම බලලා ඊට පස්සේ ඉතින් නිකන් දරුවෝ හම්බෙන්නේ නෑනේ. ඉතින් ඒකට අදාළ උපදෙසුත් ගන්න වෙනවා. එහෙමයි ඉතින් ඒ උපදෙස් ගත්තාම සමහරට ඒ උපදෙස් පිළිපදිනකොට දරුවෙක් ලැබෙන්නත් පුළුවන්. අනිත් එක පින් වැඩත් කරන්න ඕනේ. ඒ ඔක්කොම කරාම තමයි ඔබට දරුවෝ හැදෙනවද නැද්ද කියන එක හිතා ගන්න පුළුවන්. මං නම් දන්න විදියට උඹ වද ගෑණියෙක් නන් නෙමෙයි. උඹේ මල්වර නැකතේදීවත් එහෙම එකක් නම් කිව්වේ නෑ. හුමිටපා මේ ඔබ කිව්වා නේද මේ මහත්තයා වැඩි ගණන් ගන්නෙ නෑ. එතකොට රෑ වෙලා එනවා පාන්දර යනවා කියලා. ඉතින් ඕකනේ බං උඹට දරුවෝ නැති හේතුව. මිනිහා ළඟ නැතිකොට දරුවෝ ලැබෙන්නේ කොහොමද? තැපෑලෙන් දරුවෝ ලැබෙන්නේ නෑනේ. ඒකට ඉතින් උඹලා දෙන්න එකට ඉන්න ඕනේ. ඒවා ඉතින් මේ ඉඳ හිට උනායි කියලා දරුවෙක් හම්බෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉතින් මහත්තයත් එක්ක ඉන්න බලපන්. දොස්තර ළඟ ගියත් එයාත් දෙන උපදේශ ඕක තමයි. ඔය හමුදාවේ පොලිසියේ එහෙම අර දුර පළාත්වල වැඩ කරන අය, ඒකට ඔය පිටරට ඉන්න අයගේ ගෑනු කට්ටියට එහෙම ඔය දරුවෝ හැදෙන්න පරක්කු අර ඒ හින්දානේ. මොකද ඒගොල්ලන්ට එකතු වෙන්න වෙලාවක් නැහැනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් නෙමෙතන තියෙන්නේ කියලා මට පේන්නේ. ඒ හින්දා ඔක මහත්තයාට පැහැදිලි කරලා දීලා ටිකක් උත්සාහයක් කරපන්. එහෙම මං කිව්වා මෙයා කියයි ඊට පස්සේ මේ ඕ වෛරස් තියාදු වෙන්න බෑ මට මේ දියුණු වෙන්නයි ඕනේ මොනවා හරි කියයි. එයාට රස්සාවට යන එක ගොඩක් ලොකු දෙයක් නේ. ඒක පොඩ්ඩක් හරි එහා මෙහා වෙනකොට එයා කැමති නෑ. ඒකට තමයි පළවෙනි තැන දීලා තියෙන්නේ. රස්සාව ඉතින් හරියට කරන එක නම් හොඳ දෙයක් තමයි. ඒ වුණාට ඉතින් පෞල් ජීවිතය ගැනත් බලන්න එපයි. රස්සාව කොච්චර හරි කරලා කොච්චර හරි සල්ලි හම්බ කරලා අන්තිමට දරුවෙක් මල්ලෙක් නැතුව තනිය ඉන්නකොට ඇති වෙන පාළුව, තනිකම, කලකිරීම ඕවා ටික බලනකොට අවසාන දවස්වල ජීවිතේ උඹලට එපා වෙයි. ඒ හින්දා ඉතින් ඒ ගැන ටිකක් හිතන්න වෙනවනේ. ඒ මොනවා වුණත් අපිට හැමදාම ජීවත් වෙන්න බෑනේ. අපි රටට මොනවා හරි දායාද කරලා යන්න ඕනේ.
හොඳ පුරවැසියෙක් රටට දුන්නොත් රට දියුණු වෙයි. එහෙම නැතුව ඉතින් හැමෝම ওই විදිහට හිතන්න ගියොත් මනුස්සයෝ මේ රටේ නැතුව යනවනේ. ඒ ගැනත් ඉතින් හිතන්න වෙනවා. පුතා ආවම මේ ගැන අපි කතා කරමුකෝ. ඔයා මෙහෙම කරන්න. මං ඉස්සෙල්ලා යන්න. ඊට පස්සේ ඔයා එන්න. හොඳයි මහත්තයා. මම එහෙම කරන්නම්. මට ඕකිට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. අම්මට හොරෙන් මේව වහන්නනේ හදන්නේ. අම්මට හංගනවා කියලා දෙයක් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් රණ්ඩු අල්ලනවා. ඒක තමයි කරන්නේ. එහෙම රණ්ඩු අල්ලද්දී ඔයා ඉබේට ඔයාගේ කටෙන් කියවුණු විදියට කියන්න මේ මහත්තයා හින්දා තමයි මට මෙහෙම වුනේ කියලා. එහෙම කියන්න දැම්ම නෙමෙයි. උම දිගටම කතා කරගෙන යනකොට විස්තර අහනකොට දැන් මමත් ඉතින් තරහින් වගේ බනිනවනේ. එතකොට ඉතින් ඔයා කියන්න එහෙම. එතකොට ඉතින් මහගෑණියෝක දැනගන්නවනේ. එහෙම කමන්නේ නැද්ද මහත්තයා දැම්මම? දරුවා හම්බ වෙනකන් ඉන්න ඕනේ නැද්ද? නෑ එහෙම ඕනේ නෑ. ඊට ඉස්සෙල්ලා අපි කියලා දාමු. එහෙනම් මං ගිහිල්ලා ටික වෙලාවකින් ඔයා එන්න. ඇවිත් මම මොකද කියන්නේ? නෝනට තරහ යයිනේ. නෝනට තරහ යන්න තමයි ඕනේ. ඔයා ඉතින් කියන්න යාළුවා දවස් ගානකට කොයි හරි ගියා කියලා. ඒ හින්දා ඔයාට ඉන්න තැනක් නැහැ කියලා කියන්න. හරිනේ. එහෙනම් මං යනවා.